2018 වසරේ සඳහා ගවයන් 2500ක් ගේන්න ඇමරිකන් ඩොලර් ලක්ෂ 80ක් 809,729ක් ඇමරිකන් ඩොලර් වියදම් කරලා ගේන්න සැලසුම් කරලා තියෙනවා. මේ අත්තිකාරම ගෙවන්නේ මේ ගේන ගානට නෙමෙයි 15000ටම ගෙවනවා. 15000න් 120කට යන ගානෙන් ගෙවනවා. එතකොට ඇමරිකන් ඩොලර් ලක්ෂ 110ක් ලක්ෂ 110යි 93108ක් මේකේ රුපියල් වටිනාකම ලක්ෂ 17000ක් මේ විගණන වාර්තා නොසලකා හරිමින් කරන්න ඕන ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා මේ මහජන මුදල් දැන් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදිහට අත්තිකාරමක් විදිහට ගෙවලා තියෙනවා. අඩුම ගානේ මේක කරද්දි පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් තියාගෙන නැහැ. ඒ කියන්නේ වැඩක් නැති වියදම වෙනුවෙන් ලක්ෂ 21103ක් අර එක්ස්චේන්ජ් රේට්ස් වල තියෙන ගණනය කිරීමත් හැදුවට පස්සේ අලාභයක් වෙනවා. වියදම නිෂ්කාර්ය වියදමක් බවට පත් වෙලා තියෙනවා මහජන මුදල් වලින් මේ රටේ ජනතාවගේ. කරන්න ඕන වැඩේ හොඳ වැඩක් වුණාට කරලා තියෙන්නේ වැරදි විදිහට. මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කිරිහරක් ගේන්න හොරහරක් මැදිහත් වෙච්ච එක. කිරිහරක් ගේන්න හොරහරක් මැදිහත් වෙච්ච එක. වෙන මොකුත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දැන් රටට බරපතල පාඩුවක් වෙලා තියෙනවා. අරමුණ හොඳයි වැඩේ කැතයි. හොරහරක් ටික අල්ලනවා වගේම හොරහරක් කරපු විනාශෙන් මේ රට මුදවගෙන ආයතන නැවත ජනතාව වෙනුවෙන් ප්‍රතිසංවිධානය කරලා කාර්යක්ෂම කරලා ඉස්සරහට අරන් යන වැඩ කටයුත්තට උරදෙමු මහන්සි වෙමු කැපවෙමු කියන ඉල්ලීම කරමින් මම අතර වෙනවා. බොහොම ස්තුතියි.